Hello guys, welcome to my channel. ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ Granny මචං. ඉතින් මේක DV ලොපයගෙන් හදුණු පට්ටම ගේමක් මචං. ඉතින් මේක අවුරුදු 7කට පරණයි. ගේම් එකේ link එක description box එකේ තියෙනවා. කැමති කට්ටියන් ගන්න පුළුවන්, නැති කට්ටියන් නිකන් ඉන්න පුළුවන්. ඉතින් මචං මේකේ මේ ගේම් එක ගැන කියනනම් මචං මේක දවස් 5ක් තියෙන අපිට මේකෙන් පැන ගන්න පුළුවන් තැන් තුනක් තියෙන මචං. ගෙදර මහදුරක් තියෙන මචං. වෙන වෙන දොර වලින් පයින්න බෑ. මහදුරෙන් පයින්න ඕන. මහදුරක් තියෙනවා, කාණුවක් තියෙනවා, කාර් එකක් තියෙනවා මචං. ඉතින් මචං මං අද පයින්නේ නැහැ කාර් එකෙන්. කාණුවෙන් පයින්න තමයි ලේසියෙන් මචං. කාණුවෙන් ඉතින් මං පස්සේ පයින්නම්. ඉතින් කාණුවෙන් පයින්න, දොරෙන් පයින්න. අද මචං පයින්නේ කාර් එකෙන්. ඊසි මොඩ් එක මුලින් ඉතින් ඊසි දාලා ගහමු. පස්සේ normal hard extreme දාලා ගහමු. extreme උත් බලමුනේ. වෙලාව තියෙන විදිහට shape එක ගහන් ගියා. ඉතින් මචං ඔයාලා මගෙන් ගේම් ප්ලේ ගන්න නෙවෙයි වෙන කලින් ඔය කාගෙන් හරි බලපු ගේම් ප්ලේ වල දකින්න නැති මචං මං කියන්න ඕනෙත් නෑ මචං. ඉතින් හැම සද්දයක් දෙම ඔහම ග්‍රැනි එනවා කෙලගෙන එනවා. අපිට ඉතින් ඒ වගේ වෙලාවට වටයක් ගන්න සිද්ධ වෙනවා. ආමාම ඉතින් මචං ඔගේ රටා පහක් තියෙනවා මචං. ඒ පහෙන් එකක් තමයි මචං මේක කියන රටාවද කියලා මන් දන්නේ නෑ මචං. මේක ඉතින් ග්‍රැනි විතරක් නේ මචං. ඉතින් මෙහෙ ඉන්නේ ග්‍රැනි ඉන්න තව ස්පයිඩර් ග්‍රැනි එකේ ඉන්න අර මකුළු ආච්චි කියලා ඉන්නේ. අන්න ඒක බඩුවේ ඉන්නවා. ඊට පස්සේ තව ඉතින් සතු වත්තක් තියෙනවා. ඉතින් කපුටෝ ඉන්නවා, මකුළුවෝ ඉන්නවා. තව ඉතින් මීයෝ එහෙමත් ඉන්නවා. උන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මචං ඔයාලා දන්නේ නැති මේ යතුර වෙපන් කී එක. වෙපන් කී එකෙන් මචං අපිට පෙට්ටියක් ගන්න තියෙනවා. පෙට්ටියක් මං ඉතින් කියන්න ඕනෙත් නෑ. පෙට්ටිය අරලි ඉවරලා අපිට ගන්න පුළුවන් ක්‍රොස්බෝ එක මචං. කියන්නේ ක්‍රොස්බෝ එකේ කියලා. ඔන්න ඕක අරන් ඉවරලා ඔන්න විදින එක දාලා සීන් නැති වෙන එක අහුවෙන්නෙත් නෑ ඔක කලබලෙට. අන්න එහෙම දාලා ඉවරලා ඒකත් දාලා ඉවරලා අපිට තියෙන ඉතින් ග්‍රැනේඩ් වලට පොඩි. ඉතින් මචං ඕක වැදුනට පස්සේ ග්‍රැනේඩ් එතනම හાર્ට් එකක් හැදිලා ඒක ගල් වෙලා ඉවරලා අපිට යන්න ඕනේ ඒකේ මරණ පරීක්ෂණය අරන් එන්න. නෑ එහෙම ඕනේ නෑ. ඉතින් මචං පොඩි සද්දයක් දාන්න ඕන ඒකේ ගෙන්න ගන්න. නැත්තම් ඉතින් ඔක හොයන් ගිහලා ගහන්නේ. ඔන්න පොඩි පෙට්ටි දෙක තුනක් පෙරලා ඉවරලා සද්දයක් දා ගන්න ඕනේ. අර යන්නේ මචං. යකෝ මෙහාට එන්න ඕනේ. හොයන්නේ කොහෙද? දුන්න පාර. අඩෝ අතට වැදිලා තියෙන බලපන්. බලපන් අතට කොන්ද තියෙන කොන්දට ගැහුවේ අතට ගැහුවේ වෙරේසි බං. හරි ඉතින් උඩින් මෙසේජ් එකක් වරනවා. හරි බෙට්ට පෑගුණා. බෙට්ට නේ මේ ට්‍රැප් එක පෑගුණා. ඉතින් මචං ආවම පෑගුණාට පස්සේ අන්නේම කරලා අයින් කර ගන්න ඕන. නැතුව බෑ මචං. නැතුව හෙල්ලෙන්න බෑ නෝ. ග්‍රැනි එන වෙලාව කොහොම වුණොත් තමයි මචං බබා හම්බෙන්නේ. ඉතින් මචං ඔය ක්‍රොස්බෝ එකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මචං ඔය ක්‍රොස්බෝ එක කියන්නේ. එක එක බඩු වලට ගහලා අපිට බිම දාගන්නයි කියලා දැන් කලින් දැම්මා වගේ. ඉතින් මචං ඔය පොත කට්ටිය බලනද ඔය පොත මොකක්ද කියලා මචං. ඔය පොත තමයි මචං 550 ජාතකේ. ඕක නම් ගිල්ලවලා තියන්න ඕන මචං. එල්ලපු ගෑණියෙක් ඉන්න අත් දෙකට කාලා එල්ලපු ගෑණියෙක් ඉන්න ඔන්න එතනින් ඕක තියන්න ඕනේ. එතකොට ඒ ගෑණි මචං ඔය පොතේ පළවෙනි ජාතකය කියවල ඉවරලා ඒක හැටියට බඩගාගෙන ගිහිල්ල ඉවරලා මෙන්න මෙතනින් දානවා යතුරක්. වමාරනවා යතුරක්. එයාට තියෙන්නේ මේ යතුර තියෙන්නේ ඒකේ යටි බඩිය මචං. වමාරලා පට්ට ගේමක් දීලා යතුර කොමාරි එළියට ගන්නවා. අරන් ඉවරලා ඒකේ එතනම වැළලිනවා. අන්න ඒක තමයි මචං වෙන්නේ. ඉතින් මචං ඔය නියනක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මල් නියනක් නෙවෙයි කියලා. මල් නියනක් හරි මොකක් හරි නියනක් මචං. ඕකත් අරන් ගිහිල්ල ඉවරලා මචං එනේ ගලවන්න තියෙනවා. යකෝ නියනෙන් එන ගලවන්න නැතුව වෙන මොකද්ද ගලවන්නේ? එනේ ගෝර මචං එන දෙකක් තියෙනවා ඔන්න ඔය වගේ. ඉතින් මචං ඕක තියෙනවා පැඩ්ලොක් කී එක. පැඩ්ලොක් කී එකෙන් කරන්න මචං කාර් එක තියෙන තැන ඉස්සරහා දොර අරනවා මචං. දොරක් කිව්වට දොරක් නෙවෙයි මචං අර. දොරක් වෙන මචං දොරක් වගේ එකක් තමයි මචං. කපන්න කොහොමද දොරක් කියලා ගේමුකෝ වෙන මොකද්ද කියන්නේ. ඉතින් මචං ඔය බඩු කඩාගෙන පිළිගෙන යනකොට ඔය ඇති වෙන ශබ්දයට ග්‍රැනි එනවා මචං. අපිට ගෙන්න ගන්න ඕන ඔතෙන්ට මෙන්න මෙතෙන්ට මචං. මෙතෙන් ගෙන්න ගත්තොත් ග්‍රැනි ආයෙ උනාට දෙයකට අන්දරත් දාන් අත කරන්නේ යකි. දැන් ඉතින් මචං ඕක දාලා ඉවරලා බලන් ඉන්න ඕන ග්‍රැනි එනකම්. Few moments later. යකෝ මේක තාම නෑනේ. මං තාටි කළා මේක ඇතුලේ ඉඳන් බලන් හිටියා මට මෙතනම හાર્ට් ඇටැක් හැදිලා ඉවරලා දෙවෙනි දවසේ පටන් ගනීවි. ඒකින්ද දැන් යන්න ඕනේ එළියට. මේ ගෙන්නකම් බලන් හිටියත් යකෝ. එන්නේ නැද්ද කොහොද? සද්ද මදි වෙලා මේකට තා පොඩ්ඩක් සද්ද දෙන්න ඕන මේකට. හිටහන් කොතට සද්ද දෙන්නවා. දාන පොල් කොම්බයක් අරන් ඕක ඇතුලේ. පොඩ්ඩක් ලං කරලා දෙන්න ඕන පාර.
දැන් නම් එන්න ඕන පුතේ. දැන් ගෑව නැත්නම් ඒ කියන්නේ කන් හෙන්නේ. ශිවනාබාද්. වික්‍රමරාජ් මොකක්ද අර ටීෂන්ස් කියලා එකක් තියෙනවා. ඒකට කියන හරියවන්න එනවා. කන් ඇහෙන්නේ ඒකේ නේද? හරි මචං ඇතුළට ගියා. ඇතුළට දැම්මා. ටක් ගාලා මන් දොර වහපන් ලොක් එක දාපන් ලොක් එක දාහන්. හරියට හරි. ස්විච් එක ඔන් කරා. හරියට හරි. දැන් වරෙන් ගොලියට. දැන් යමම් මචං තා බඩු ටිකක් හොයාගන්න. ඔයාගෑනි මචං තා තප්පර දෙක තුනකින් වලකච්ච ගහලා තා විනාඩි දෙක තුනකින් කිව්වට තා විනාඩි දෙකකින් ආයි කොහෙන් හරි මතුවේවි. හරි මචං ඉතින් කොහටද යන්නේ? ක්‍රොස් බෝ එක තියෙනවා ලෝඩ් කරගමු. ඔය ක්‍රොස් බෝ එක ලෝඩ් කරන්න යමද මට මාල්ල අපිරිය වෙන්නේ ඔක. ටක් ගාලා අහුවෙන්නේ නැහැ මචං ඔක. සුපිරියටම අහුවෙන්නේ නැහැ උත් ඉන්නෝ. මට ඉතින් මචං සුපිරියටම අහු කරගන්න තා ටිකක් ප්‍රැක්ටිස් කරන්න වේවි. දැන් යමම් මචං මිටිය ගන්න. මිටිය මචං අද කාලේ ඉදින්දා ජීවිතයේදී ඉතා ප්‍රයෝජනවත් වන භාණ්ඩයක්. මිටිය නැතුව මොකක් කරන්න බෑ. එක්ස්ට්‍රීම් දානකොට නම් මචං මිටිය ඕනෙම නෑ මචං. ඕනෙම නැති කිව්වට මේ මිටිය අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙන මචං. ඕනෙම නැති කිව්වට එහෙම අතහැරලා දාන්න බෑනෝ. ඔන්න ඔය ආකාරයට අරගෙන ඉවරලා ගාන්ට පොඩ්ඩක් ඒම් එක පොඩ්ඩක් උස්සලා දෙන්න ඕකද මචං. බෑවුමට නේ යන්නේ ෂොට් එක. ඔන්නම ගහන මචං ගාන්ට හොල්ලන්න එපා වෙන තැනකට යාවි. ගාන්ට දුන්න ගාන්ට වැදුන මචං අන්නේම. ඒවන මචං පළපුරුද්ද තියෙන පළපුරුද්ද නැත්නම් මචං මොකක් කරන්න බෑ. ඔන්න ඔය විදිහට නම් මිටි අරන් ඉවරලා ෂෙන්ඩි කියා මං උඩහට ලෑලි ටික පන්න ගන්න. ලෑලි පන්නන විතර මචං අන්න රිමෝට් එක තිබුණා මචං. රිමෝට් එක නම් මචං අදාළම නෑ රිමෝට් එක මචං. ගේම් ගහන්න නේ මචං රිමෝට් එක තියෙන්නේ රිමෝට් එකෙන් මචං. අරින්න තියෙන දොර. රිමෝට් කන්ට්‍රෝල් දොරක් අරින්න තියෙන මචං. හරි මචං ඉතින් වල්පල් වලින් වැඩක් නෑ. පොඩි මිටිය දාලා. මොකද බං මේ මිටිය සද්දයක් ඇහෙන්නේ නැත්තේ. මං හිතන්නේ අධිසංවේදී හඩක් ඇහෙන්නේ. ග්‍රනේඩ් අධිසංවේදී හඩක් ඇහිද දන්නේ. ඒ මම මචං දැන් උඩ තට්ටුවේ තියෙන ලීට් එක ගලව ගන්න. හරි මචං යන ගමන් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් නම් ඔයාලා තාම මේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. like කරලා නැත්නම් මචං වීඩියෝ එකට like කරන්න. නිකන් තියෙන like button එක නේ. like නොකර බලන අය උන්ට හෙන ගහපන්. And I told him, run. හරි මචං ඉතින් දැක්කන හෙන ගහන විදිය. හරි ඉතින් කාර් කී එක ගන්න තමයි මෙච්චර කට්ටක් ආගෙන පොළු ගලවගෙන මිටි හොයාගෙන මෙතෙන්ට ආවේ. දැන් මචං පොඩි මෙතන ෂෝට් කට් එකක් තියෙනවා. අපි මෙතෙන්ට ඇතුළට දාලා ග්‍රැනි ගෙන්නගෙන ඉවරලා කෙලින්ම පයින් නැගි මචං පල්ලා තට්ටුවට. පල්ලා තට්ටුවට කියන මචං දෙවෙනි කෑල්ලට. දැන් ඉතින් එනකන් ඔතෙන්ට ඇතුළට දාලා ඉවරලා කඩා ගන්න ඕනේ ඇතුළට කොහොම හරි. එන්නේ නැහැ බම් මේ ගෑණි. තාම මෙරළක් දන්නේ. මෙලහකට එන්න ඕන මචං. ආව නැත්තම් මං ඩෙවිල් පොඩ්ඩ නෙවෙයි මචං. අන්න ඒක. එනවා මචං. ඔය ඉන්නේ. පැන. හරියට. හරි මචං ඉතින් ඉස්සෙල්ලා ගියා මං පල්ලෙහා තට්ටුවට. පාරක දින කැලලට ගිහිල්ලා ඉවරලා යතුරු දාලා ඉවරලා යතුරු දාන්නේ මචං බීමට නෙවෙයි. යතුරු දාන්නේ ගුලට. ගුලට දාලා ඉවරලා ඕන්නේ කොමඩු ගෙඩිය ගන්න ඕන. අරන් ඉවරලා මචං ඕක තුලේ දෙයක් තියෙන මචං. ඒ දේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ඒ දේ දැනගන්න මචං අපිට තැනකට ගිහිල්ලා ඉවරලා කොමඩු ගෙඩිය කපා ගන්න වෙනවා. මෙහි මචං පිහි නැහැ. කොමඩු කපන්නේ කොමඩු කපන එකෙන් අන්න ඒක. කොමඩු ගෙඩිය කපලා ඉවරලා පොඩ්ඩයි මේ ළඟ පා තියෙනවද දන්නේ. නැද ඔතනේ. යමම් බලන්න. ඔන්න ඔක දැන් මචං කොමඩු කපන්නේ. ඔන්න බලාගනින්. ඔන්නම දැම්මක් කෑපුණා. දැක්කනේ. ස්පාර්ක් ප්ලග් එක මචං ඒක ඇතුලේ. බලපන් ඉතින් කොමඩු ගෙඩිය කපන්න නැතුව ඇතුලේ ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා කියන්නේ. ඕක කන යවුන්ට ඉතින් බඩේ ස්පාර්ක් කරනෝනේ. අන්න ඒකේ මං කියන්නේ. ඊට කලින් මටක් ගාලා ස්පාර්ක් ප්ලග් එක ගලවලා ගත්තා. නැත්තම් කන අය වසරණ වෙනවා. අන්න ඒකයි. ගැසොලින් කෑන් නැත් ගන්න ඕන මචං. ඉස්සලා ගැසොලින් කෑන් එක කියලා දාලෙමු. මොකද මචං ගැසොලින් කෑන් එක බරයිනේ. ස්පාර්ක් ප්ලග් එක නම් මචං සාක්කු දාන් ඉන්නත් ඇකි. ඒ වුණා තමයි මේ ගේ ඉන්න එකගේ සාක්කු නැහැ. සාක්කු ඔක්කොම ඉරිලා. හරි මචං ඉතින් සාක්කු ඉරිච්ච එකම වැඩ නැහැ. ටක් ගාලා ගිහිල්ලා ඉවරලා ගැසොලින් කෑන් එක ඔතනින් විසික්කොල්ල ඉවරලා යමන් ටක් ගාලා අර ස්පාර්ක් ප්ලග් එකේ ෂෙන කියන්න ඕන. ඇයි බං ඔකට ස්පාර්ක් ප්ලග් එක කියන්නේ? නිකන් ප්ලග් එක කියන්නේ බැරිද දන්නේ. කමන්නේ ඉතින් කොහම හරි මට මේ වැඩක් නැහැ. ස්පාර්ක් ප්ලග් එකත් අරන් ගිල්ලලා මචං
අතනින් විසික් කරගන්න ඕන. අපි ඔක්කොම බඩු ටික දාලා ඉවරලා කාර් එක අන්තිමට හදමු. එතකොට ලේසි මචං. එතකොට මචං බඩු හොය යවදින්න ඕන නැහැ. ඔක්කොම බඩු ටික අත ළඟ තියෙනවනේ. ඔන්න එනවා මචං ගෑණි. අඩු දැක්කේ නෑ නේ බං. දැක්ක නැති කොහෙද මචං දැක්කනේ මචං. එනෝද? එනෝ. යමම් මචං ටක් ගාලා. පල්ලට ගියා. ස්පාක් පක් එක එනෝ. එරියා. ස්පාක් පක් එක අඩු වෙන්නේ නෑනේ බං. මං හිතන්නේ ඒකිට පැටලුණා. පැටලුණා මචං අනර්ගේ. ඒ මොකෙද්ද මං ඒ hina උනේ. මං හිතන්නේ ග්‍රැනි hina උනේ. ස්විච් එක දාලා තියාගමු එතකොට ලේසි මචං. ඔය මචං ඕකෙන් එන දුම මචං අර කඳුළු ගෑස් එක වගේ තමයි. ග්‍රැනි එන්න ඕන දැන් හරිනම් ළඟනේ ඉන්නේ. ඒකින්ද මචං පොඩිටම පොඩි හොඳ සද්දයක් දාන්න ඕනේ. හට්ටිය පොළේ ගැහුවා වගේ. එනවා මචං ඒක හට්ටියක් නෙවෙයි. ඒක එන්ජින් එකේ කෑල්ලක් මචං. හරි මචං ඉතින් ඔන්න එනු ලස්සනට ඇතුළට යන්න හරියට හරි ගියා. ටක් කළේ මං. දොර වහපන් ලොක් එක දාපන්. ලොක් එක දාපන් යකෝ එරියා යකෝ ලොක් එක දාපන්. දැන් කලබලෙට අහුවෙන්න එන්නේ ලොක් එක. හරි මචං ඉතින් තව සුළු මොහොතකින් ග්‍රැනි යන්න ඕන තැනට යාවි. හරි. දැන් යමම් මචං ස්පයිඩර් කී එක ගේන්න. මට හදිසියට කාමරේ පැලෙනවා. ඔබ මෙන්න මෙහෙ යන්න ඕන. හරි මචං ඉතින් ස්පයිඩර් කී එකෙන් කරන්න තියෙන මචං අන්න අර මං කිව්ව අර යතුරු අර ගෑණි වමාරපු යතුරු ස්පයිඩර් කී කියන්නේ. ඉතින් මචං ඕකෙන් අරින්න තියෙනවා කානුවට යන දොර. කානුවට යන දොර අරින්න තියෙන ඕකෙන්. ඔන්න ඔය දොර මචං. ඇර්ලිවර්ලා ඇතුළට පැන ගන්න තියෙනවා. පැනනට පස්සේ ගැම්මෙන් කානුව ඇතුළට යා ගන්න එකේ. ඔන්න ඒ වීල් එක ළඟට ඊට පස්සේ අම්මෝ කොන්ද. හරි මචං. වීල් එක ළඟට ඊට පස්සේ වීල් එක කැඩලා පල්ලට වැටෙනවා. එතලා මේ වතුර පෙවුනද කොහෙද බං? අන්න අර ගියේ මචං ස්පයිඩර් ග්‍රැනි මං හිතන්නේ. ස්පයිඩර් ග්‍රැනි කියලා දන්නේ නැහැ කියන්නේ. අපි සිංහලෙන් කියමුකෝ මකුළු ආච්චි කියලා තමයි කියන්නේ මචං. මං කියන්නේ මකුළු ආච්චි කියලා. වෙනුම් කියන කොහොමද දන්නේ? හරි මචං ඉතින් ඕක තමයි මචං ලිෆ්ට් එක. ඔයාලට වෙන දේ ඔක කොහොමද ලිෆ්ට් එකක් කියලා ඔන්න ඕකෙන් ඔය පෙට්ටි දෙකක් තියෙනවා මචං. එක පෙට්ටියක තියෙන බෝම්බයක් මචං. අනිත් පෙට්ටියේ තියෙන සේෆ් කී එක දැක්කනේ. බැරි වෙලාවත් අපි බෝම්බ තියෙන පෙට්ටිය ඇරියොත් දැක්කනේ. අන්න ඒ තමයි ඉන්න වෙන්නේ. හරි මචං ඉතින් මේවැම් වැඩක් නැහැ. මේෙන් කියලා ඉවරලා මට ඉවරනේ අර ගෑණි ඉන්නවද කියලා. මකුළු ආච්චි අම්මට ඉන්නෝනේ පිළිපන් යකෝ. රින්ග පම්ම පොතේ අක්කා රින්ග අම්මට. අලපම් මගේ මේක තාම ආවේ නැහැ. දැන් ආවේ දැක්කනේ මචං. අලපම් දැක්කේ ගමන් දිව්වා. දැක්කේ ගමන් දිව්වේ නේද? දැක්කේ ගමන් දිව්ව නැත්නම් ඉතින් අර ගෑණිගේ බඩේ තමයි. ඒ ගෑණි මචං අර පොඩ්ඩක් අපිට යනවා වගේ පෙනලි වරලා එක වාට ආයෙ හැරිලිනෝ. අන්නේම ඉන්නේ නැතිනවනේ ඒ ගෑණිගේ. මේ පේන්නේ එතන මුට සේවය රාත්‍රියේ මුට සේවය කරනවා නේ එතන. ඉතින් මචං ඕකේ ඔතනින් යනකම් අපිට බලන් ඉන්නනෝ. යයිත් දන්නෙත් නෑ. යනෝ නේද මචං. සේප් එක කැපිලා යනවා. අපිටත් මතන් මෙතන සේප් එක කැපිලා වෙන තැනකට යන්න වෙනවා. ටක් ගාලේම වෙන තැනකට මූණට හම්බුනොත් තමයි මචං වැඩි. අම්මට තියෙන මෙන්න කාර් බැටරිය තියෙනවා. අම්මට තේරි කියන්නව නෑ මං කොහොමද දන්නවද උතන කාර් බැටරිය තියෙනවා කියලා. දැන් මචං ඕක දා ගන්න ඕන ෂේප් එකේ. අස්සට රින්ගලා. අර මචං අපිට කාර් එකේ තියෙන දේ මේක දාන්නේ කියන උතන ජනේල කඩලා ඉවරලා කෙලින්ම එතනම දාගන්න එකේ බඩු. ඔන්න ඒ විදිහට සේෆ් කී එකක් තරම් ගෙවලා ඒකත් දාගමු. හරි මචං ඉතින් අපිට කාණුවෙන් අවශ්‍ය කරන්නේ ඔන්න ඔච්චරයි. හරි මචං ඉතින් උතුනේ ෂේප් එකේ පැනගෙන ඉවරලා ආපු ග්‍රැනි යවමු නේ මචං. යවමු. මේ ළඟ පාතම ඉන්න ඕන මචං. මොකද මේ හරියට සද්දවත් ගොඩක් ඇහුණානේ. අන්න ඒකයි. අම්මට උඩේ මොකද මං ඒ සද්දේ? ඒ ගෑණි නා ඔච්චර සද්ද නේ බා. අඩු. හරි මචං ඉතින් අන්න බෙට්ටක් දාන සද්දකුත් ඇහුණා. එකක් දාගත්තා මචං හොඳට ඕම ඇති. මොකද ළඟ පාතනේ ඉන්නේ. අන්න ඒක දෙක තුන දාන්න ගියොත් මචං අපිට බඩු හරියනවා. ඒකද මචං එකක් දාලා ඉවරලා ෂේප් එකේ බලන් ඉන්න ඕනේ එනකම්. එනවද ටක් ගාලා එන්නේ කියන්නකෝ. අයියෝ
හරිම ලේට්ටනේ මේ ගේන්න එනවා. හරි මචං ඉතින් ඇතුළට ගියා. දැන් තියෙන මචං කලින් කරපු දෙයමයි. දොර වැහුවා ලොක් එක දැම්මා. ස්විච් එක මචං දාලා තියෙන්නේ. ඒකනේ මචං කලබල වෙන්න දෙයක් නැහැ. යකෝ මේ දොර වැහෙන්නේ නැනේ බා. මේ ගෑනේ ඉන්නේ මැරෙන්න හදනවා. අර මචං ඉතින් යාන්තම් දොර වහගත්තා. පට්ට කට්ටක් කාලා. හරි මචං ඉතින් සේෆ් කී එකෙන් මෙන්න මේ මොකද්ද මේ පෙට්ටි ඇරලි වෙරලා සේෆ් ඇරලි වෙරලා කටින් පිලස් ගන්නවා. කටින් පිලස් වලින් මචං අම්මට තිරි. තාඩින්ගට පෙට්ට පෑගෙන. කටින් පිලස් වලින් මචං උඩම තට්ටුවේ මේ වයර් එකක් කපන්න තියෙන මේ තට්ටුවේ ෂීට් එක පල්ලා ඉන්නේ කි. වයර් එකක් කපන්න තියෙන මෙන්න මේ පෑන් එක කරගෙන වයර් එක කපලා මචං රෙන්ච් එක ගන්නවා. ඒ රෙන්ච් එකෙන් තමයි මචං මෙන්න කොදොර වහලා. හරි මචං ඉතින් ඕක සරල සාමාන්‍ය දෙයක් මචං. ඕක හැම වෙලෙම සිද්ධ වෙනෝනේ. මෙන්න මේ යන දෙක වල ඉවරලා එළියට පයින් තමයි මචං තියෙන්නේ. ඒක මචං simple things මචං. ඉතින් ඒක ගැන වැඩි කලබල වෙන්න දෙයක් නැහැ. හරි මචං ඉතින් අය රෙන්ච් එක ගත්ත මචං අර එන්ජින් පාර්ට් එකක් තියෙන්නේ. අන්න ඒක දාලා ඉවරලා එන ටික තද කරගන්න මචං. මොකෝ ස්ටෙප් නේ නැන්ත යකෝ බලපන් ඉතින් ඕක තියෙනවා කියලා අමතකුණා කියහන්කෝ. මේ එකයි එක ගහනකොට අමතකුණා. අර මචං ඉන්නේ ඒ වැඩන්නේ. අපේ අන්තිම බාණ්ඩේ මචං රෙන්ච් එක ඕකත් තරම් ගිහලා පල්ලෙන් දාගන්න. දාලා ඉවරලා දැන් ඉතින් මචං තියෙන කාර් එක හදාගන්න. ඉස්සෙල්ලා තෙල් ටික ගහලා ඉන්න බෑ. ඔන්න මචං ලස්සනට දකුණු පැත්තේ මචං ඔව් දකුණු පැත්තෙන් පේන ලස්සනට තෙල් ටික පිරෙනවා. ඉතින් පිරුණාට පස්සේ මචං තෙල් ටැංකිය ඉවර වෙනවා. ඒක සරල සංකීර්ණ සිද්ධාන්තයක්. හරි මචං ඉතින් කාර් එකේ බැටරි හයි කරගමු. කාර් එකේ බැටරි හයි කරනවා නම් මචං බැටරි හයි කරන තැනට. මොකෝ ප්ලග් එක හයි කරන තැනට බැටරි හයි කරනවා. දැන් මචං ප්ලග් එකේ තියෙන මෙන්න මේක තුල ප්ලග් එක ගන්න ඕන. ඔක ඔෆ් කරලා ඉවරලා ප්ලග් එක අරන් ප්ලග් එකත් හයි කරගන්න ඕන. නිකන් ප්ලග් එක නෙමෙයි මචං ස්පාර්ක් ප්ලග් එක. එන්ජින් ගේ පාර්ට් එකත් එක්කලා දාගමු. පැඩ්ලොක් කී එකත් එක්කලා දාගන්න ඕන. පැඩ්ලොක් කී එකෙන් ඉස්සෙල්ලා දොර ඇල්ලිමුනේ මචං. දොර ඇල්ලි වෙරලා යටින් උස්සන්න ඕන. නැත්නම් ඇරෙන්නේ නැහැ. ඔටෝ ඒව නම් මචං යතුරු දාපු ගමන් ඇරෙනවා. හරි මචං ඉතින් ඒවෙන් වැඩ නැහැ. එන්ජින් පාර්ට් එක දාලා ඉවරලා රෙන්ච් එක අරන් අනිත් ටික තද කරන්න ඕන. අනිත් ටික තද කරලා ඉවරලා ප්ලග් එක හයි කරන්න ඕන. ප්ලග් එක හයි කරලා ඉවරලා මචං ඊට පස්සේ ඉවරයි නේ මචං. ඊට පස්සේ ඉවරයි යෝ. හරි. කලබලයට අහුවෙන්නෙත් නෑ බන් නට් එක. හරි නට් ටික තේරම තද කරලා ඉවරයි. මේ එන සද්ද පත්‍රේ ගෙනියාව නැත්නම් පුදුමයි බං. හරි මචං ප්ලග් එකත් හයි කරගෙන පස්සේ හරි මචං very easy හදලා ඉවරයි. යතුරු ගනි. දැන් යන්න තියෙන්නේ. ටක් ගාලා ගනින් යතුරු යන්න ඕනේ. හරි ඉතින් මචං ගැම්මෙන් පයින්න යකෝ ගැම්මෙන් පයින්න හදනකොට මේ ගණි ආවයි කියන්කෝ. ෂී දැන් ඉතින් ආයෙ වටයක් ගහපන්කෝ. ඒකට තා වෙලාවක් යන බලපන් ඉතින්. අවුල් නැහැ. පොඩි වටයක් ගහලිය මචං. වැඩි යට යන්න ඕනේ නැහැ. මෙතනින් දාලා යතුරු පොඩ්ඩක් එහා පැත්තෙන් දාලා ඒකී වටෙන් ගෙන්න ගමු. යතුරු මෙතෙන් දාලා ශබ්දයක් ඇති කරගන්න ඕන. නැත්තම් මේක හෙල්ලෙන්නේ නැහැ නේ මෙතනින්. යකෝ මේක ඉස්සක බබර වගේ මෙතෙන්ට වෙලා ඉන්නේ. මෙතනින් කරගෙන්නෙත් නැහැ යකෝ. කරගෙන්න ඕනේ නැහැ මෙතනින් ඵලයන්කෝ. එනෝ යනෝ යනෝ ඔය එහෙම දෙන්නත් තියෙනවා මේ හරිය දාන්න ඕනේ යතුරු කුඩු වෙනකම්. දමලා ඉවරලා මේ ගෑනේ මෙතෙන්ට එනකන් ඉඳලා යන්න ඕනේ. එතකොට මචං කාර්යයෙන් පෙන ගන්න හැකි. හරි දැන් ඉන්න ඕන මචං. මෙන්න මෙතන බෙට්ටක් දාලා ගිහලා තියෙනවා. හරි මචං ඉතින් එහෙම තියෙන බෙටි වලින් මට වැඩක් නැහැ. ගේම් එකේ අන්තිම පොඩ්ඩට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like කරලා නැත්නම් වීඩියෝ එක like කරපන් මචං ඉතින්. කලින් දැක්කලා like කරන එක තමයි subscribe කරන එක channel වෙන්නේ ඒක තමයි ඉතින්. අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඉතින් මචං කොහොමද ගියා මේ හුචක් කෝකාරකෙන් ෆෝමියුලා එක සත්‍යයක් කාලා. එන මචං ඉතින් මේවා වැඩ නැහැ. මේ වගේ වෙලාවට ග්‍රැනිට් මතක් වෙන එක බණ්ඩින් අම්ම ඇවිල්ලා පේනවා වගේ. කනවතෝ කනවා මරාගෙන කනවද නැග. තෝ කාවි මගේ. ඉතින් මේක තමයි සුන්දරකේන්ද්‍ර අවසානය. එහෙනම් කොල්ලෝ අපි ගියා.